ඉරානයේ උසස්ම නායකයා වන අයතොල්ලා අලි ඛමේනි ඇමරිකාවට ඉතා දැඩි අනතුරු ඇගවීමක් කරලා තියෙනවා. ඔහු කියන්නේ ඉරානයට ඇමරිකාව හෝ එහි සන්ධාන බලවේගයක් ප්‍රහාර එල්ල කළහොත් ඒක සීමිත ගැටුමක් විතරක් නෙවෙයි මුළු මැද පෙරදිග කලාපයේම ඇතුළත් වෙන ප්‍රාදේශීය යුද්ධයක් බවට පත් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එක රටක ගැටුමක් විතරක් නෙවෙයි ලොකු පරාසයක යුද ගිනිදැල් පැතිරෙන්න ඉඩ තියෙනවා කියන එක. ඛමේනිගේ මේ ප්‍රකාශය එන්නේ ඉරානයේ වටා ඇමරිකානු හමුදා බලය වැඩි වෙමින් පවතින අවස්ථාවකයි. විශේෂයෙන්ම පර්සියානු ගල්ෆ් කලාපය හෝමෝ සමුද්‍ර සන්ධිය, ඕමාන් බොක්ක වගේ ස්ථාන ඇමරිකානු නාවික හමුදා නැව්, යුද යාත්‍රා, ගුවන් ආධාරක පද්ධති පවතින බවට වාර්තා වෙනවා. මේක ඉරානයට පේන තමන් වටා යුද වැටලීමක් වගේ. ඒ නිසා ඔහු කියනවා අපි යුද්ධය ආරම්භ කරන රටක් නෙවෙයි. හැබැයි අපිට පහර දුන්නොත් ප්‍රතිචාරය ඉතා දැඩි වෙයි කියලා. මේ තවත් වැදගත් දෙයක් තමයි මේක ඉරානය සහ ඇමරිකාව අතර විතරක් සීමා නොවේ කියන එක. මැද පෙරදිග කලාපයේ ඉරානයට සමීප සන්ධාන රටවල් සහ බලවේග ගොඩක් තියෙනවා. හෙස්බොල්ලා වගේ සංවිධාන සිරියාව, ඉරාක් කලාපයේ මිලීෂියා බලකා, යෙමනේ හූති බලවේග වගේ දේවල් මේ ගැටුම් වලට ඇද වැටෙන්න පුළුවන්. ඒ නිසා ඛමේනි කියන්නේ ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළොත් ඒක රටක ගැටුමක් නෙවෙයි මුළු කලාපයේම ඇතුළත් වෙන විශාල යුද්ධයක් බවට පත් වෙන්න පුළුවන් කියලා. ඒක තෙල් මිල ඉහළ යාමට, ගෝලීය වෙළඳපොළට සහ ලෝක ආරක්ෂාවටත් බලපාන තත්ත්වයක්. ඇමරිකානු පාර්ශ්වය මේ අතර කියන්නේ තවමත් සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික විසඳුම් තිබෙනවා කියලා. නමුත් දෙපාර්ශ්වයේම කතා, ශබ්ද දැඩි වෙන විදිහට ගැටුමක් ඇති වෙන්න තිබෙන අවධානම ඉතා ඉක්මනින් ඉහළ යනවා. ඉතින් මේ වෙලාවේ ලෝකයෙන් බලාගෙන ඉන්නේ මේක සාමකාමී සංවාදයකින් පාලනය වෙයිද නැත්නම් ප්‍රාදේශීය යුද්ධයකට යයිද කියන එක. මැද පෙරදිග කලාපයේ ඉදිරි දින කිහිප ඉතා තීරණාත්මක බව විශ්ලේෂකයන් කියනවා.